ඔන්න කෙවින් කියලා ළමයෙකුයි ටොම් කියලා ළමයෙකුයි යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. මේ ඉන්නේ කෙවින්, මේ ඉන්නේ ටොම්. ඔන්න මේ දෙන්න සඳුදා උදේ. සඳුදා උදේ මේ දෙන්න ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ යනකොට මේ දෙන්න දකිනවා පාරේ ඉන්නවා ලස්සන සුදු පෝස් පැටියෙක්. මේ දෙන්නට තව යාළුවෙක් ඉන්නවා බ්‍රයන් කියලා. මේ ඉන්නේ බ්‍රයන්. බ්‍රයන්ටත් ඉන්නවා මෙන්න මේ විදිහම ලස්සන සුදු පුංචි පූස් පැටියෙක්. කෙවින් මෙන්න මේ පූස් පැටියා දැක්ක ගමන්ම හිතනවා මෙන්න මේ විදිහට. මේ පූස් පැටිය නම් අනිවාර්යයෙන්ම බ්‍රයන්ගේ පූස් පැටියා වෙන්නම ඕනි කියලා කෙවින් හිතනවා. බ්‍රයන් මෙහෙ ඉඳලා අයියෙන් කෑ ගහලා කියනවා මෙන්න මේ විදිහට. ඔව් ඔය පූස් පැටියා මගේ. දැන් සඳුදා උදේ කෙවින් සහ ටොම් කියන ළමයි දෙන්න ඉස්කෝලේ යනකොට කවුද පාරේ හිටියේ? පාරේ හිටියේ පූස් පැටියෙක්. මේ පූස් පැටියට අයිතිකරුවෙක් හිටියද? ඔව් අයිතිකරුවෙක් හිටියා. කවුද ඒ අයිතිකරු? බ්‍රයන් තමයි මෙන්න මේ පූස් පැටියාගේ අයිතිකරු. ඔන්න අඟහරුවාදා උදේ. අඟහරුවාදා උදේ අයමත් කෙවින් සහ ටොම් කියන ළමයි දෙන්න අයමත් උදේ ඉස්කෝලේ යනවා. එතකොට අඟහරුවාදා උදේ පාරේ පූස් පැටියෙක් ඉන්නවා. කෙවින් හිතනවා අදත් මේ පාරේ ඉන්නේ බ්‍රයන්ගේ පූස් පැටියා කියලා. හැබැයි මේ ඉන්නේ බ්‍රයන්ගේ පූස් පැටියා නෙවෙයි. බ්‍රයන් කියනවා ඔය ඉන්නේ මගේ පූස් පැටියා නෙවෙයි. අපේ පූස් පැටියා අපේ ගෙදර ඉන්නවා කියලා බ්‍රයන් කියනවා. හරි. දැන් අඟහරුවාදා ඉස්කෝලේ යනකොට පාරේ පූස් පැටියෙක් හිටියානේ. මෙන්න මේ පූස් පැටියට අයිතිකරුවෙක් ඉන්නවද නැද්ද? අඟහරුවාදා ඉස්කෝලේ යනකොට පාරේ හිටපු පූස් පැටියට අයිතිකරුවෙක් හිටියේ නෑ. හැබැයි සඳුදා ඉස්කෝලේ යනකොට පාරේ හිටපු පූස් පැටියට අයිතිකරුවෙක් හිටියද නැද්ද? සඳුදා ඉස්කෝලේ යනකොට පාරේ හිටපු පූස් පැටියට අයිතිකරුවෙක් හිටියා. ඒ අයිතිකරුව තමයි බ්‍රයන්. හැබැයි අඟහරුවාදා ඉස්කෝලේ යනකොට පාරේ හිටපු පූස් පැටියට අයිතිකරුවෙක් හිටියේ නෑ. හරි. මෙන්න මේ විදිහට ඉංග්‍රීසි වලින් අයිතියක් නැති දේවල්. නිශ්චිතව අයිතියක් දන්නේ නැති දේවල්. ඒ කියන්නේ නිශ්චිතව ඉන්නවා, තියනවා කියලා අපි දන්නේ නැති දේවල් ප්‍රකාශ කරන්නේ මෙන්න මේ රටාව භාවිතා කරලා. there is කියන රටාව අපි ඒකට භාවිතා කරනවා. මෙතන පන තියන දෙයකට ඉන්නවා කියන අදහස තමයි එන්නේ. පන නැති දෙයකට තියනවා කියන අදහස තමයි එන්නේ. දැන් අඟහරුවාදා ඉස්කෝලේ යනකොට පූසෙක් හිටියානේ. ඒ පූසගේ අයිතිකරුව අපි දන්නේ නැහැ. පූසෙක් ඉන්නවා කියලා එහෙනම් කොහොමද කියන්නේ? There is a cat. There is a cat. පෑනක් තියනවා. ඒ අදහස කොහොමද අපි කියන්නේ? There is a pen. කුරුල්ලෙක් ඉන්නවා. There is a bird. ළමයෙක් ඉන්නවා. There is a child. මේසයක් තියෙනවා. There is a table. පුටුවක් තියෙනවා. There is a chair. හරි. මෙන්න මේ there is කියන එක භාවිතා කරන්නේ වර්තමාන කාලයේ එක දෙයක් හඳුන්වන්න. නිශ්චිතව දන්නේ නැති එක දෙයක් හඳුන්වන්න තමයි there is කියන එක භාවිතා කරන්නේ. There is a boy, there is a girl, there is a bird, there is a cat. මෙන්න මේ විදිහට
there is කියන එක අපි භාවිතා කරන්නේ වර්තමානයේ එක් දෙයක් සඳහා පමණයි. මේ වගේ අදහස් there is කියන එක භාවිතා කරලා ඔයාලා නිර්මාණය කරලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. bye